හෙලෝ යාළුවනේ අද මගේ වීඩියෝ එකට සාදරයෙන් පිළිගන්නවා ඔයාලව. අදත් අපි ට්‍රිප් එකක් යන්න හදන්නේ. අදත් අපි රොකරාස යන්න හදන්නේ නිවාඩුවට. ඔහොම තමයි අපි ගමන පටන් ගත්තේ. ඔන්න අපි අද රැට කන්න මැක් එකට ආවා. මම ගත්තේ ක්‍රිස්පි චිකන් එකකුයි කොකා කෝලා එකකුයි අල චිප්ස් එකකුයි. අපි දැන් කාලේ ඉවරයි. දැන් අපි යන්න හදන්නේ ආයේ. මෙතනින් පිටත් වෙන්න හදන්නේ. අපි ඉතින් ආයෙත් යන ගමන් ඉන්නේ. ඔන්න ඉතින් අදත් අපි ආවා වකන්ස. අද නම් එච්චර මේ හරිය නම් හිම වෙట్లా නෑ. ටිකක් එළියට යන්න ඕන. අද නම් හිම ටිකක් බලන්න. මෙතන නම් ටිකක් වෙట్లా තියෙනවා. ආයේ හරේ අර ටිකක් ඈත තියෙන්නේ. ඒ වගේ හිම වෙట్లా තියෙනවා. තීතලයි අප්පා. අද ටෙම්පරේචර් එක 6යි. ඒ ටිකක් සීතලයි. එතන නම් තියෙනවා ඉතින්. මේ හරිය නම් හිම වෙట్లా නේ. මම ඩස්බින් දාන්න කියලා දැන් යන්නේ. මිද එක දාන්න ආවේ. මේ හරිය හොඳට මේ හිම වැටලා තියෙනවා. මේ හරිය හොඳට හිම වැටලා තියෙනවා. වහින්නත් එනවා. එදා රැටත් අපිට තිබුණේ පාස්ටා. අපි කට්ටිය පොඩ්ඩක් එළියට යන්නයි යන්නේ දැන්. මම දැන් සුක්කින එකක් හදන්න. අද හිම වැටෙනවා, හිම වහිනවා. දැන් නම් තදට හිම වැටෙනවා. දැන් නම් ගොඩක් හිම වැටෙන පුළුවන් වගේ. Saribello! Sì. Grande. Mammi, quando anni non ho visto quello davvero. Quando è pronta? Lei il sua parte. Aspetta. Domani io faccio. ගොඩක් හිම වැටිලා දෙනවා. ඉතින් දෙපාන්තරම පොඩ්ඩක් සෙල්ලම් කරන්න කියලා එළියට ආවා.
Chin. Go. Go. ඊට පස්සේ ඉතින් ගේ සෙට් එකට කේක් තිබුණා. අද අපේ දෙවෙනි දවස. අනේ මීදුමද. අපේ කට්ටිය එළියට ගියා කොහොමද දන්නේ මේ එළියට ගිය කට්ටිය තමයි වැඩි. අපේ එක කට්ටියක් එළියට ගියා. ගොඩක් මීදුම. අටේ මේ පැත්තම වැහිලා. පේන්නේ නෑ මොකුත්. අද දවල් මට වීඩියෝ ටිකක් ගන්න බැරුව ගියා. ඉතින් අපි තුන්වෙනි දවසේ. ඉතින් බ්‍රෙක්ෆාස්ට් එක තිබුණේ මේ විදියට. කෝප්පේ ලොකු බලන්නකො බේසමක් වගේ. ඔන්න අද අපි තුන්වෙනි දවසේ. අපි ආයේ 28 වෙනිදා. අද තුන්වෙනිදා. මේ ඊයේ හොදපුරේදී මට හේවුවා. මේ මෙතන තියෙන ගහ බලන්නකෝ මේක ලස්සනයි නේ. පිටිපස්සෙන් අහස තියෙනවා මේ ෆයින් ගස් ටිකකුත් තියෙනවා. අදත් බලමු එළිය. අද අවුවයි. හිම නෑ. ඊයේ තිබ්බ අද නෑ. ඔන්න ඕක තමයි ප්‍රශ්නේ ඉතින්. අද ඉතින් අවුව නිසා අපිට අද එළියේ රෙදි ටික කනන්නත් පුළුවන්. ඔය අවුවයි අද ගොඩක්. නිකන් නෝමල් ඇඳුමක් ඇඳගෙන ඉන්න පුළුවන් මේ විදියට. සීතල නෑ. බේබි ෂට්ටුටුරු බේබි. ඔන්න ඉතින් මං දොඩම් බීම එකක් හදාගත්ත බොන්න කියලා. එදා රාටත් අපිට තිබුණේ පාස්තා. අදත් අපි කට්ටියම එළියට ගියා. ළමයි ටික ඔක්කොම එක්ක එළියට පොඩ්ඩක් ඇවිදින්න ගියා. Hi, good morning තමයි. දැන් වෙලාව 7යි අපිට. අද 4 වෙනි දවසේ. අදත් උදේට තේ එකක් බොන්න කියලා තමයි ලෑස්ති උනේ. රෑට ඉතින් තිබ්බේ පාස්තා තමයි. මට වීඩියෝත් ගන්න බැරුව ගියා අද නම්. ටිකක් ඉතින් වැඩ වැඩි වුණු හින්දා. ඔන්න අද අපේ 5 වෙනි දවස. good morning. අද බ්‍රෙක්ෆාස්ට් එක තිබුණේ මේ විදියට. කෑම නම් ගොඩක් තිබුණා. ඉතින් කන්න බෑ. ගොඩක් පැණි රසේව තමයි තිබුණේ. ගොඩක් පැණි රස ඔය අතේ තියගෙන එකත් ගොඩක් පැණි රසයි. අදත් මම දොඩම් බීම එකක් හදාගන්න කියලා තමයි හදන්නේ.
ඒ විදිහට ඒ කෑල්ල පාත් කරපුවම තමයි ඒක අර දොඩම් බෑයක් ওই විදිහට තියලා තද කරන්න ඔන්න ඉතින් අද අපේ 5 වෙනි දවස. අපේ කට්ටිය ඔක්කොම ගියා හිම පදින්න ගියා. මෙන්න මෙතෙන්ට ගියේ. මේ හරියට ගියේ. මම ගියේ නෑ. ඉතින් මං එච්චර කැමති නෑ හිම කොට්ටු වෙන්න. අදත් අවුවයි. මෙතනක් තියෙනවා ටිකක් හිම ටිකක්. කේක් කෑල්ලකුත් අරගෙන එළියට ආවා. ඒක මේ කෑමර පස්සේ මම පොඩ්ඩක් එළියට ආවා. බත් කන්න බඩගිනිත් නැතුව ගියා ඒක කෑමර පස්සේ. පාස්ටා හදලා තිබ්බේ සීෆුඩ් දාලා හැබැයි ගොඩක් රසයි. දැල්ලෝ ඔක්කොම දාලා හදලා තිබ්බා මේ රසයි. හලෝ good morning කොහමද යාළුවනේ? ඔන්න අද අපේ 6 වෙනි දවස බ්‍රෙක්ෆාස්ට් එක ගන්නයි යන්නේ. මේ කෝප්පේ ලොකු බලන්නකෝ බේසමක් වගේ. ඔන්නම තමයි මගේ බ්‍රෙක්ෆාස්ට් එක තියෙන්නේ. ගහේ යන්න අතනඩු කුරුල්ලෙක් ඉන්නවා උඩම මේ. ඔන්න ඉතින් අද තමයි ලංකාවේ විදියට කෑම ටිකක් කන්න යන්නේ දවස් 6කට පස්සේ. බත් පියාගත්තේ දවස් 6කට පස්සේ. ඊට පස්සේ මම පොඩි කට්ටිය නිකන් වෙලා පොඩ්ඩක් හිටියා. කුටු ගානවා මොනා කරනවද මම. අද රැට තියෙන්නේ මේවා තමයි. මේක මේ චිකන් වලින් හදපු කෑමක් කෑවට පස්සේ බරත් තිදුණා අප්පා. good morning. අද අපේ 7 වෙනි දවස. අදත් එළියේ අවුව තියෙනවා. අදත් අවුව වැටලා තියෙනවා. අපි 28 වෙනිදා 28 වෙනිදා හන්දෑවේ. ඒතර අද 7 වෙනිදා. ඒතර අද දවස් 7යි. අද දවල්ට තියෙන්නේ පිස්සා. අද අපි 8 වෙනි දවසේ. මම කිරියෙකුත් හදාගෙන ආවා ඉතින් උදේ කෑමක් ගන්න. අද නම් පැහි වලාකුළුත් තියෙනවා වහින්න වගේ. අද නම් වහින්න වගේ. අද අපේ 7 වෙනි දවස. sorry 8 වෙනි දවස. අම්මෝ අද නම් ටෙම්පරේචර් එක 8යි අපි 8යි. මේ වලාකුළු තියනවාද නම් අවුව පායන පාටක්වත් නැහැ. මාර සීතලයි. මං ඉතින් පොඩක් ආවා සැටිත් ටිකක් ඉඳ ගන්න. දවල්ටත් තිබුණේ පාස්තා හැබැයි ඒක නම් රසයි. මේ කෝපි හදන මැෂින් එකක් මේක. මෙහෙම යටින් කෝපි එනවා මේකේ. රත් කරද්දී. ඩිනර් එක තිබ්බේ ඉතින් ඔහොම තමයි. අපි ගෙදර යන්නේ දැන් නටලා කරලා කට්ටිය සෙල්ලම් කරලා අපි කට්ටියම ගෙදර යන්නේ.
අපි අද ගෙදර යන්න හදන්නේ. නිවාඩු ඉවරයි. Dominio so i mezzi. අපි